ගැන තියෙන තව ගේම් ප්ලේ එකක්. ඉතින් මේ ගේම් එක නම තමයි Race Max Pro. මේක තියෙන කාර් රේසින් ගේම් එකක්. මම ඊට කලින් මේක ගහලා නැහැ. ඔන්න දැන් තමයි ගේම් එක පටන් ගත්තේ. ඉතින් අපි දැන් ඉක්මනට ගේම් එකට ඉතින් මම ටිකක් මෙතන මේ ලෝඩ් වෙලා ඉවරලා තමයි ඉන්නේ ගේම් එක. ඉතින් ඒක ලෝඩ් වෙනකන් අපි ඉන්න ඕනේ. ඔන්න ගේම් එක ආවා. ඉතින් අපි දැන් ඉක්මනට ගේම් එකට මේ ඉන්න බොස්ලා මෙයාව මේ බොස් පැරද්දුවොත් මේ කාර් එක විදිහට මේ තියෙන එකේ කාර්ස් ඒ කියන්නේ මේ බොස්ලා ටික පැරද්දුවොත් මේ ඉස්සරහ තියෙන කාර් එක හම්බ වෙනවා. දැන් ඉක්මනට ඉස්සලාම ඉන්නවට මෙයාව මේ බොස් අපි ඉක්මනට ගේම් එකට මට මේ කාර්ය තියෙන කාර් එක තමයි මගේ. මේක පදින්න ටිකක් අමාරුයි මේ කාර් එක. මම මේක දාගත්තේ මේ අර හරෝන එක සුප් කානමනේ. අයියෝ ළඟට ආව බොස්ලා පාස් කරන්න ලේසි නෑ මං හිතන්නේ. එයා මරුවට යනවා. අයිය අපිට බැරිනේ. ප්‍රේස් 2 මම හිතන්නේ රීස්ටාර්ට් කරමු අපි එකම. ඉතින් මේ ගේම් එක ගහලා ඉන්නවා ඇති. මේ ගේම් එකේදී මම තාම පළවෙනි වතාව තමයි ගහන්නේ. පළවෙනි පාර තමයි ගහන්නේ. මේක ස්කිප් කරලා ඉක්මනට ගමු. ඒ තසාදරේ බොස්ලාට ඉස්සරහම දෙන්න හොඳ නැහැ. දැන් අපිට ඕන දේ මේ කරන්න ඕන. කැහැර වෙන්නෙත් නෑ ඕන වෙලාවට. ජූඩ්ලෙස් රේස් එකක් තියෙන්නේ. ඉතින් මේක මේ සුප් කානුව ගත්තොත් ටිකක් අමාරුයි. ඒක හැරෙන්නේ නැහැ ලේසියෙන්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක වෙනස් කරගන්න වෙයිද නැහැ බලන්න ඕනේ පස්සේ. අඩෝ වෙයි මට මෙහෙම වෙන්නේ. වැඩදි කියනවා. කැහැර වෙන්නේ අපේ ටිකම. අන්තිමට ගොඩේ පාරන. අන්තිම පාර තමයි ආවේ. අන්න තව පාරක් බලමු. පස්සෙන් ලෙවල් එකට ආව මේකේ. මට අපි මේ සුප් කානුව හැරෙන්නේ නැත්තේ අයියනේ. අනේ මේක හැරෙන්නේ නැහැ. පායන හැරෙන්නේ.
කරච්චි එකට ගිහින් අපි බලමු මේක වෙනස් කරන්න පුළුවන්ද කියලා ඔක්කොම කලින්. හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අදත් මම ගියා තියෙන්නේ තවත් ගේම් ප්ලේ එකක්. ඉතින් මේ ගේම් ප්ලේ එක නම තමයි Race Max Pro කියන ගේම් ප්ලේ එක. ඉතින් මේක ගහන ඇති ඉන්නවදී මේක තියෙන්නේ කාර් රේසින් ගේම් එකක්. මේක ඉතින් අපිට ඕන වෙලාවට ඕන විදියට හදා ගන්න තියෙන්නේ. මේක කැමති විදිය කරත් හැකි, අපිට ෆොටෝ එකක් උනත් ගත්ත හැකි. මේ විදියට ෆොටෝ එකක් උනත් ගන්න පුළුවන්. ඉතින් මම ගත්ත ෆොටෝ එක නෙවෙයි මම හිතන්නේ ආනේ. හරි. දැන් මේක කන්ට්‍රෝල් සිස්ටම් වලට ගිහිල්ලා මම මට ඕන විදියට මාරු කරගන්නවා. හරි දැන් මෙහෙම තමයි මේක තියෙන්නේ. හරි guys, ඉතින් අපි ඉක්මනට ගේම් එකට මේක තමයි දැන් තියෙන්නේ. අපි ඉක්මනට යන්න දැන් මේ රේස් එකට. බොස්ලත් එක්ක ගහලා තමයි මේව අන්ලොක් කරගන්න පුළුවන්. මට ඉන්නේ පළවෙනි බොස් තමයි මේ ඉන්නේ. කාර් සිලෙක්ෂන් වලට ගිහිල්ලා මේකේ රේස් එකට යන්න. මේ කාර් එක හම්බෙන්නේ, කියන්නේ කෙනාට දාලා කාර් එක අපිට හම්බ වෙනවා මං හිතන විදිහට දින්නොත්. අපි හරියටම බලමු. ඔන්න රේස් එක පටන් ගත්තා. මේක ඉක්මනටම යන්න. මේක මේ ඉන්ට්‍රෝ ගත්ත හැකි අපිට. අයිෂම් යන්නේ බොස් කියන කෙනා, මට පරාද ගන්න තියෙන කෙනා. දැන්ට මම එයා පාස් කරා. පළවෙනි බොස්ස පරාද කරා guys. ඉතින් දැන් අපි යන දෙවෙනි එකට Race Max Pro. මට විනි පැකේජ් එකක් හම්බුණා. කද්දේ හරි දැසියම් බලන්න. තියා අපි ඉක්මනට තව ගේම් එකකට යන්. ඉතින් මේකේ එඩිට් කරන්න එනවා. next race එකකට අපි යන් ඉක්මනට. මේකදී ලෝඩ් වෙන්න ගියාම ටිකක් කළා යනවා, ඒක ගණන් ගන්න දෙයක් නැහැ. ඒක ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ අපිට ගේම් එක පෙන්නනවා ආයේ. මේ තියෙන මගේ අනිත් ගේම් එක. ඒකත් වෙන්නේ අත් එක්කම මොකද මට හිතෙන්නේ. ආව් අත් එක්කම තියෙන්නේ. මම හිතන්නේ මේ ගොඩක් මම හිතන පාඩම් තියෙනවා. ඒ කන්ටියක් අමාරුයි වගේ කට්ටියම ගියා. මේ ඉන්නේ බොස්. මේ ඉන්නේ බොස් තමයි. මේ බොස් පට්ටි ඉක්මනට එනවා. මෙතන ෆිනිෂ් ලයින් එක මේ මම පළවෙනි පාර්ට් ප්ලේ කරන නිසා තමයි මෙච්චර අඩුවෙන් මේ ෆිනිෂ් ලයින් එක තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට යමු. තව ගේම් එකකට යන්නත් ඕනේ. කතේ ගොබන්න මේකනේ. next race එකටත් යමු. ඒකට තායි ලෝඩ් කරලා තමයි ඉන්නේ. මේ ඉක්මනට වෙන්නේ හදන්න වෙයි දන්නේ මේ ගේම් එක. මේ ගේම් එකේ ඉතින් guys එක තැන් වලට එක ඒවා ඉන්නේ. මේ ගේම් එක ගහන ඉන්නවද දන්නේ. ඉතින් මට වඩා ඒගොල්ලෝ දන්නවා මේ ගේම් එක ගන්න. මුදු වෙල්ල කොහොමද යන්න අමාරුයි කියලා මම දන්නවා. මම මේ තාම නෝමල් කාර්යයක් මට තියෙන හොඳ කාර්යයක් නෑ තාම. ගන්න ඕනේ මම හොඳ කාර්යයක් බලමු. ඉතින් ගේම් එකේ සල්ලි වලින් තමයි මේක හොඳ කාර් ගන්න පුළුවන්.
පිටිපස්සෙන් අර බොසා එනවා කියලා පෙන්නනවා. ඔයාලට පේනවනේ ඉතින්. ඔය ඉන්නේ බොසා. බොස්ලාත් ඉතින් ටිකක් විතර ලේසියිනේ වරද්දන්න. මේ වගේ ටොපියක් එකක් හම්බ වෙනවා. හිතන්නේ ආයෙ නම් යන්න ඕනේ නැති ඇති. හරි ගයිස් ඉතින් මේ විදියට සල්ලිත් හම්බුණා. මේක නෙක්ස්ට් රේට් එකට නෙක්ස්ට් රේස් එකට යන්න පුළුවන් වෙන අපිට. මේ රේස්ෙන් පස්සේ වෙන බොස් කෙනෙක් එක්ක යන්න බලන්න ඕනේ. බලමු ඉතින් මේක දන්නේ අන්තිම රේස් එක. මේකේ බොස් ලොක්කම් පාත් ගන්න ඕනේ. මේකේ ඉන්න බොස් ලොක්කම් පරද්දන්න කියන්නේ මේකේ ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එක සමහරකට මේකෙන් ගේන්න බැරි වෙයි බලමු. මේක ගේන්න පුළුවන් වුණොත් නම් මේක ඔයගොල්ලන්ට දෙන්න. දාන්න එකපාරම නැති වුණොත් එහෙනම් මේක එපිසෝඩ් දෙකක් විදිහට එයි ඔයගොල්ලන්ට. අර බොස් මම පෙරද්දුවා. ඔයා පිටිපස්සෙන් මෙනවා බූරුවා. පිටිපස්සෙන් මෙනවා පෙපා එනවා. ටක් ඉන්න කියන්නකෝ නේ එක තැනකට වෙලා වරද කරන්න යද්දිත්. හයි ගන්නත් පුළුවන් මේක මේ ඉන්ට්‍රෝ මේ බුසා වැඩිය. මොකද මොකතුන වැරද්ද බුසා යන්න එපා. බුසා ගියා. මට මේක ගන්න බැරුණා. මේ පාර බුසා එක මන් දෙක. කවන්නේ අපි තව පාරක් ඉක්මනට ටෙක් වෙන්න පුළුවන්. ඉක්කන්නේ බැරි උනේ. හරි ඉතින් මේක ලෝඩ් වෙනවා ආයෙ ලෝඩ් වෙනවා පා වෙනවානේ. ලෝඩ් වුණාට පස්සේ තමයි අපිට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. සමහරක් අය පාවලා දානවත් ඇති අයින් කරනවත් ඇති. මේ ගේම් එකේ අපි දෙන්න විතරයි ගයිස් ඉන්නේ. කියන්නේ ඒ බොස්ට තමයි ඉස්සරහම තැන දීලා තියෙන්නේ. එහෙම හරියන්නේ නැම නෝනත් මම හිතන්නේ බොස්ට නිට්‍රෝ නැද්ද කොහෙද? මේ නෝස අපි ඉක්මනට මම බොස් වෙනවා. බොස්ට පුළුවන් වෙයිද මම වරද්දන්න මේ පාරත් බලමු. බොස්ට ළඟටවත් එන්න දෙන්න බෑ. ළඟට ආවත් ඉවරයි බොස්. ෆිනිෂ් ලයින් එක ළඟයි වගේ. මොන වෙලාවෙද බොස්ලා එනවා ලේසි. හරි ගයිස් ඒකෙත් එක වුණා. ඒකෙත් එක වුණා ගයිස් ඒකෙත් එක වුණා. යේ මේ කට්ටිය පෙරද්ද කරා. වව් ගරාජ් එකට යමු දැන්. ගරාජ් එකට යන්න ලෝඩ් කරන්න ඕනේ අප්පා. මේ ෆ්‍රී හම්බෙන්නේ. අප්ඩේට් එකට ගිහලා එන්ජින් වලින් අප්ඩේට් කරගත්ත හැකි. ටර්බෝ එකත් නිට්‍රෝ එකත් අන්ලොක් කරගත්තා තියෙනවා. ඒක අන්ලොක් කරන්න විදියක් නැහැ.
ඉතින් අපි දැන් තව කාර්යයක් ගන්න මේ මල්ටිප්ලේයර් අන්ලොක් වුණා. මට මේකත් ගහන්න පුළුවන්. මේ තමයි ඉතින් අපි මේකට යන් රේස් එකේ. මට ටාර්ගට් ගන්න තියෙන්නේ තාම සර්ච් කරන ගමන් කියන මේක ඔන්ලයින් එකක්. මේ ඇත්ත එක තමයි මට තරඟ ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත එක තමයි මට රෙජිස්ටර් එක යන්න තියෙන්නේ. ඉතින් guys මේක මල්ටිප්ලේයර් තමයි මේ ප්ලේ වෙන්න යට දැන් ප්ලේ කරන්න යන්නේ මම. මට ගොඩක් වෙලාවට මේකේ බොස්ලා ඔක්කොම පරද්දන්න ඕනේ නැහැ. මම හිතන්නේ මල්ටිප්ලේයර් ගන්න ඔක්කුණානේ. මේක ලෝඩ් වෙලා තමයි මේකටත් එන්නේ. මේත් තමයි මට තරඟ ගන්න තියෙන්නේ. ටාර්ගෙට් දෙන්න තියෙන්නේ. ගේම දෙමුකෝ මුට. උස් වැරද්දුවේ ගේම මොකද්ද? පොඩි එකෙක්නේ. ඔන්න ගියා ආපු වරය තාම අතන. ඊට පස්සේ එනවා මේ. අපෝ තාජොට්ලා හිමින් යන්නත් හිතෙනවා. අම්බෝ අමාරුයි වගේ ටිකක්. අම්බෝ යත්තේ නැගින් එනවා ඉතින්. යාර ඉස්සරහා තියලා බැරිුණා ඉතින්. ගොඩක් වංගු තියෙනවා මේකේ. මේක ඔයගොල්ලෝ ගහනවා නම් මේකේ ගන්න ඔයගොල්ලෝ මේ ඒ කියන්නේ ගොඩක් වංගු යන ලේසි මේ සුබ්කානෝට වැඩිය මේ වගේ ඇරෝස් තියෙන එක තමයි ලේසි. ඉතින් ඔයගොල්ලෝගේ කැමැත්තක් මම නිකන් කිව්වේ. මට ලේසි ගන්න කිව්වේ. ඔයගොල්ලෝ ලේසි කොහොමද දන්නේ? ගරාජ් එකට ආය යනවනේ. හරි ගමන්නේ. ඉතින් මේ අපි දැන් මොකද්ද අප්ග්‍රේඩ් කරන තැනට යන්න තියෙන. අනේ මේ මොකද්ද වෙන්නේ? නැද්ද මොකුත් මේ කාර්ස් නැද දන්නේ මොකද? මොකුත්ම කාර් නැද්ද? ටයර් වලට 1500යි. මොකක්ද අප්ග්‍රේඩ් කරමුකෝ. ගියර් බොක්ස් එක අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඉන්ට්‍රොට අප්ග්‍රේඩ් කරා මේ තෙන්දී ලොකු අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. කස්ටමයිස් කරන්න තමයි තියෙන්නේ. අපි ඒක එඩිට් කරමු. මෙතන මගේ channel එකේ නම ගැහුවා ඇයි. පොඩි කර හැකි. පිය පුරාරි කාරියන්නේ වගේ.
මේක ලොක් කරලා ස්ටින් තව කවර්ස් ගන්න බැලෙන්න මේ රේස් එකත් යන තා බොස්ලා කවුද ඉන්නේ මට පරක් දන්න තා බොස් කෙනෙක් ඉන්නවා යන්කෝ කාර් බයික් ගන්න සල්ලි නෑ තියෙන එකෙන් යා ඉතින් මේක තමයි අන්තිම රේස් එක මම යන්නේ ඊටගින්න තව ටිකක් මම ඔයගොල්ලන්ට ගේන්නම් තව ගේම් ප්ලේ එකක් ගේන්නම් ඉතින් තව දවසක මේකෙම එකක් ඕනේ තව වෙන එකක්ද මේකෙම එකක් කොහොමද ගේන්න මේක අමුතු මේකක් මේක අමුතු ගේම් එකක් guys කලේසි නෙක්ස්ට් රේස් එකටත් යන් කමන්න හිත වෙනස් වුණා රේස් එකටත් යන් අපෝ මේ මොන කාර් එකක්ද මේ අපෝ මේ පැත්තට යන එක තමයි මම කැමතිම නැත්තේ ඉතින් guys thank you මගේ වීඩියෝ බලුවට බොහොම ස්තුතියි ඉතින් මේක guys මේක අන්තිම වෙනකම් බලපු ඔයගොල්ලන්ට ගොඩාක්ම ස්තුතියි බාගෙන බලපු අය වැඩක් නැහැ ඉතින් තව ගේම් ප්ලේ එකකින් හම්බෙමු ඉතින් ඒක සුබ දවසක් ඔයගොල්ලන්ට බයි